දුරක ඇත ඇතර පාවුනා සිත මගේ සූරන ශෝකී කාරණා දැනිලා තාම. Hi guys, welcome to my YouTube channel. මේක තමයි අපේ ෆස්ට් vlog එක. ඇත්තටම මම කැමති පොඩි ඉන්ට්‍රෝ එකක් දෙන්න. මම ඉන්නේ නිව්සීලන්ඩ් වල. මම ගොඩක් වීඩියෝස් ෆොටෝස් ගන්න ආස කෙනෙක්. ඉතින් මම හිතුවා ඒ ගන්න පොඩි වීඩියෝස් එකතු කරලා මිනි vlogs හදන්න සහ මම ඒක මට මෙමරි එකක් විදිහට තියාගන්න YouTube අප්ලෝඩ් කරන්න. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ මමයි හස්බන්ඩුයි අපේ යාළුවෝ දෙන්නෙකු එක්ක ගියපු 2 days මිනි vlog එකක්. අපි ජර්නි එක ස්ටාර්ට් කරේ ඕක්ලන්ඩ් වලින්. මුලින්ම අපි ගියේ Three Sisters and Elephant Rock එක බලන්න. මේක තියෙන්නේ නෝර්ත් ටරනාකි වල. අපි ඕක්ලන්ඩ් වලින් උදේ 4ට විතර පිටත් වුණා. මට මතක විදිහට අපි හෙට යද්දී 7:30 වගේ වුණා. අපි ගොඩක්ම උදෙන් ගියේ Three Sistersලා බලන්න පුළුවන් සහ ඒ ළඟට යන්න පුළුවන් low tide එකේදී විතරයි. ඉතින් නිව්සීලන්ඩ් වල ඉන්න අය නම් මේක දන්නවා. ඉතින් ඔයාලත් යන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම low tide high tide බලලා යන්න. තව දෙයක් තමයි ඔයාලා යන්න ඉන්නවා නම් ඔයාලා ළඟ තියෙනවා නම් boots දාගෙන යන්න. මොකද slipper shoes දාගෙන යන්න ටිකක් අමාරුයි. ගොඩක්ම ලිස්සන්න බලනවා. හැබැයි ඒ ලිස්සන ගතිය තියෙන්නේ මුල් ටිකේ විතරයි. ඊට පස්සේ normal විදියට ඔයගලන්ට යන්න පුළුවන්. ආටිකල්ස් වල තියෙන විදිහට 21st century එකේ Four Sistersලා ඉඳලා තියෙනවා. ඒත් rock formation එකත් එක්ක දැනට තියෙන්නේ Two Sistersලා විතරයි. දුරක ඇත ඇතර පාවුනා සිත මගේ සූරන. අපි කට්ටියම ටිකක් ඉක්මනට යන්න එතනින් යන්න පිටත් වුණා. මොකද දැන් හයි ටයිඩ් වෙන වෙලාවත් ලං වීගෙන එන්නේ.
ඊට පස්සේ අපේ කායක පාක් කරලා තියෙන තැනට ගිහිල්ලා අපිත් ඒකක් එහෙම හදාගෙන බ්‍රෙක්ෆාස්ට් අරගෙන අපේ ඊළඟ නෙක්ස්ට් ස්ටොප් එකට යන්න අපි පිටත් වුණා. අපි ඊළඟට ගියේ නිව් ප්ලයිමවුත් වල තියෙන ෆේමස් බ්‍රිජ් එකක් බලන්න. මෙතන ගොඩක්ම තියෙන විශේෂත්වය තමයි මවුන්ට් ටරනාකි එහෙමත් නැත්නම් හැමෝම දන්න ඇන්කර් කන්ද. ඇන්කර් පෙට්ටියේ තියෙන ඇන්කර් කන්ද ෆ්‍රේම් වෙන විදිහට ලස්සනට ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන් ස්පොට් එකක් විදිහට. ඒ වගේම මේ බ්‍රිජ් එක හරිම යුනික් ෂේප් එකක් තියෙන එකක්. හරියට ඒක වේව් එකක් වගේම නිකම් රිබ්ස් වගේත් පේනවා. ඊළඟට අපි ගියේ ක්ලොක් ටවර් එකක් බලන්න. ඒක නිව් ප්ලයිමවුත් වල තියෙන අයිකොනික් සිටි ෆීචර් එකක්.